Selasa tu. Sebentar ya. Tak malah. Ada ටික දාන්නද? මොන කොල්ලෙක් ඉතින් දැන් ඒ ඉස්සෝ එකෙන් ටිකක් දාන්න තමයි කතාන්නේ. කොහොමද ඔයාලට travel නෙවෙයි අද cooking Mongolian rice කඩෙන් නේද ඕඩර් කරලා කන්නේ? මොකටද බොරුවට සල්ලි නාස්ති කරන්නේ? ගෙදර දීම හදාගෙන කන්න කැමති අයට තමයි මේ වීඩියෝ එක. ඉතින් ඒකට අවශ්‍ය වෙන දේවල් තමයි මේ තියෙන්නේ. කෝවා කෑල්ලක්, බෙල් පෙපර් වලින් පොඩි බෙල් පෙපර්ස් ටිකක්, ඊට පස්සේ අනියන්, ඊට පස්සේ ගාලික්, ඊට පස්සේ දැන් අපි කැරට් ටිකක් කපා ගන්නවා. මේ විදිහට කැරට් ටික හොඳට හීනියද කපා ගන්න ඕනේ. කැරට් එක මේ විදිහට කැපෙන අතරේ දැදෙනවා දැල්ලොයි ඒ වගේම චිකන්. මේ තියෙන්නේ දැල්ලෝ එකයි චිකන් එකයි දැදෙනවා මේ විදිහට. හීනියට තීරුවට ලියාගත්ත කැරට් ටික අපි මේ විදිහට භාජනයකට අයින් කරලා තියාගෙන ඊට පස්සේ අපි මේ විදිහට බෙල් පෙපර් ටික හීනියට කපා ගන්නවා ඊළඟට. Ada yang mana di sana? මේ අර Dan දැල්ල එකේ මේ ඒක හොඳට බැදෙනකොට ඒකේ අර තෙල් විසික් වෙන ශබ්දය තමයි ඇහෙන්නේ ඔයාලට. Lain apa ඒක ගණන් ගන්න එපා. Kakak tidak dibawa di dan dalam dan naik. ඔයාලට මේක තව ලස්සන කරගන්න පුළුවන් මේ කොළ පාට බෙල් පෙපර් එක ඒක ගත්තොත් එතකොට කලර්ෆුල් වෙනවනේ. ඔයාලා හදාගත්තට පස්සේ කෑම එක මේ රයිස් එක ඉතින් අපිට තිබ්බේ නැහැ කොළ පාට බෙල් පෙපර්ස් ගන්න. ඒ නිසා අපි රෙඩ් කලර් එකෙනුයි yellow කලර් එකෙනුයි ගත්තා. ඔයාලට පුළුවන් ඇඩ් කරගන්න. Tiba amat guna kian. තිබ්බද? මම නෙමෙයිනේ ඔයානේ ගත්තේ. මේ Amat guna kian. Putih ane. එහෙනම් එයාට අමතක වෙලා. sorry that was my mistake. මේ ඊට පස්සේ අපි මේ විදිහට ගෝවා ටික හීනියට ඒකත් ලියා ගන්න ඕනේ. තේනවනේ දැන් මෙතන කැරට් තියෙනවා. බෙල් පෙපර් ටික තියෙනවා. ඊට පස්සේ අනියන් තියෙනවා. ඒක චූටි වට චොප් කරගෙන තියෙන්නේ. ඊට පස්සේ ගාලික් ටික තියෙනවා. ඉතින් ඔයාලා මොන්ගෝලියන් රයිස් මීට කලින් හදලා තියනවද? හදලා තියනවා නම් ඔයාලා කමෙන්ට් එකක් දාන්න. තවත් මේකට මොනවද අපිට ඇඩ් කරගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ තව මේ රයිස් එක රස කරගන්න. ඉතින් අම්මා අපිට ඉස්සෝ වගේක් කියලා තිබ්බා. ඉතින් දැන් ඒ ඉස්සෝ එකෙන් ටිකක් දාන්න තමයි හදන්නේ. ගොඩක් කැම જાති අම්මා අපිට හදලා ඉවලා තිබ්බා. ඉස්සෝ, එතකොට චිකන් සම්බල් එකක්, පොලොස්, චිලි පේස්ට් එකක්, එතකොට කෙසෙල් මුව සම්බල් එකක්. ඒ වගේ ගොඩක් જાති හදලා තිබ්බා. ඉතින් මේ ඒ ඉස්සෝ එක මේක මේ ෆ්‍රීසරේ දාලා තිබ්බේ. ෆ්‍රීස් වෙලා තියෙන්නේ. ඒක ප්‍රශ්නයක් නෑ. අපි එහෙමම මේ අරගෙන දානවා මේ බැදෙන්න. ඒකත් අපි ඉස්සෝ ටිකකුත් බැද ගන්න ඕනේ. ඒක බැදලා තමයි අම්මා අපිට ලංකාවෙන් එවලා තියන්නේ. ඒක දැන් අර මම දැන් ඩීප් එකේ දාලා තිබිලා දැන් ගත්තා විතරයි පීස් එකෙන්. ඒ නිසා චුට්ටක් ඒක රත් කරගන්න ඕනේ. ඒක චුට්ටක් දෙපැත්ත දාලා රත් කරගෙන මේ තියාගන්න ඕනේ. ඊට පස්සේ අපි ටිකක් ලොකු භාජනයක් අරගෙන අපි රයිස් එක හදාගන්න තමයි යන්නේ. දැන් මේ ටික ඔක්කොම අපි දාලා. තව දෙයක් ඕනේ මේ ලුණු කොළ ටිකකුත් ඕනේ. අර ලුණු කොළ ටිකකුත් ගන්න මේ වැඩේ කරන්න යනකොට රයිස් එකට. අපි දැන් මේ හදාගන්න යන්නේ අපේ මොන්ගෝලියන් රයිස් එකට දාන සෝස් මික්සර් එක. සෝස් එකක් හදාගන්න අපි මේකට. මේ ඔයාලට පේන්නේ අපි දැම්මේ ඔයිස්ටර් සෝස් එක. ඔයිස්ටර් සෝස් එකෙන් ටිකක් දානවා. ඊට පස්සේ දැන් මේ දාන්නේ සෝයා සෝස්. සෝයා සෝස් ටිකක් දානවා. ඊට පස්සේ අපි තක්කාලි සෝස් එකක් තක්කාලි සෝස් එකෙන් ටිකක් දාගන්නවා. ඊට පස්සේ අපි ඒකට සීනි ටිකක් දාගන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට සීනි ටිකක් දාලා ඒක හොඳට මික්ස් කරගන්න. ඊට පස්සේ ලුණු කොළ ටිකක් කපා ගන්න ඕනේ අපි. ලුණු කොළත් ඔයාලට ඕන නම් මේ රයිස් එක කපා ගන්න. ඉතින් මේ විදිහට නිසා ලුණු කොළ ටිකක් රවුමට පොඩියට ටිකක් කපා ගන්න. දැන් එතකොට අපේ එළවලු ටික රෙඩි. අපි කපා ගත්තා. ඊට පස්සේ අපි ඉස්සෝ ටිකයි, දැල්ලු ටිකයි, චිකන් ටිකයි හරි. ඊට පස්සේ හරි අපි ඊට පස්සේ දැන් මේ පොල් තෙල් ටිකක් දාගෙන ඔලිව් ඔයිල් හරි කමක් නැහැ. අපි දැන් අද දැම්මේ ඔලිව් ඔයිල් ටිකක් නේ. ඔයාලට තියෙන ඔයිල් එකක් යූස් කරන්න පුළුවන්. ඊට පස්සේ අපි මේකට දාගත්තා ගාලික් ටිකයි, අනියන් ටිකයි, අපි කලින් හීනියට කපාගත්ත අපේ බෙල් පෙපර් ටිකයි, ගෝවා ටිකයි. ඊට පස්සේ කැරට් ටිකයි අපි දාලා මේක හොඳට චුට්ටක් තෙලෙන් එහාට මෙහාට කරලා ටෙම්පරරි කරගන්න ඕනේ. අපි මේක ටෙම්පරරි කරන ගමන් මේකට ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට ලුණු ටිකක් දාගන්න. අපි ඊට පස්සේ මේකට දාගත්ත චිලි පේස්ට් පොඩ්ඩක්. ඒ චිලි පේස්ට් එක නම් හැතරම මේ අපේ අම්මා අපිට ලංකාවෙන් හදලා ලෝක චිලි පේස්ට් එකක්. ඒකෙන් චුට්ටකුත් අපි මේකට දාගත්තා. ඊට පස්සේ අපි මේකට එග් එකක් එකතු කරගන්නවා. අපි මේකට එග් දෙකක් දාගත්තා. ඉතින් එග් දෙක දාලා චුට්ටක් මේක පොඩ්ඩක් මේ විදිහට තියන්න ඕනේ.
ඔයාලා කලින් මොන්ගෝලියන් රයිස් හදලා තියෙන වෙන විදිහක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. අපි මේකට එකතු කරපු නැති දෙයක් මොනවා හරි තියෙනවා නම් ඔයාලා එකක් කියන්න. ඊට පස්සේ අපි මේ විදිහට අර කලින් හදාගත්ත අපේ සෝස් එක මේකට දාලා හොඳට කලවම් කරගන්න ඕනේ. මම කලින් කලින්ම හදලා තියාගත්ත රයිස් එක මේක බාස්මති රයිස් එක තමයි මම ගත්තේ. දැන් ඊට පස්සේ රයිස් එක අපිට එකතු කරගන්න තමයි තියෙන්නේ මේ විදිහට. රයිස් එක ඒ වෙලාවට හදලා තියාගෙන පොඩ්ඩක් රයිස් එක හොඳට මික්ස් කරලා ගත්තා නම් ලේසි. මම අර කලින් මේක උයලා තියාගත්ත නිසා තමයි පොඩ්ඩක් අර බත් එක කැට ගහලා වගේ තියෙන්නේ. රයිස් එකක්ම තමයි ඉතින් මේකට හරියන්නේ. ඔයාලා බාස්මති රයිස් එකක් ගන්න. අපි මේකට මේ චූටි අර මැගි මේ නෑ නෝ කියුබ් කැටයක් චූටි කැට නෝ කියුබ් එකක් පොඩ්ඩක් එකතු කරගත්තා. ඒක පොඩ්ඩක් අපිට කලින් අමතක වුණා නෝ කියුබ් කැටේ මේ දාලා මේ මික්ස් කරන්න. අර කලින් එළවලු ටික දාලා මික්ස් කරන වෙලාවේ ඒ නිසා තමයි දැන් මේක චුට්ටක් දාලා මේක මික්ස් කරලා දැන් ආයෙ එකතු කරගන්නවා චුට්ටක්. ඉතින් මේ ඔයාලත් මේ වගේ මොන්ගෝලියන් රයිස් එකක් මීට කලින් හදලා තියෙනවා නම් අපි හදනවට වඩා වෙනස් විදිහකට කමෙන්ට් එකක් දාන්න යන්න. මේ මොනවාද ඔයාලගේ මොන හරි ස්පෙෂල් ඉන්ග්‍රීඩියන්ට්ස් ඔයගොල්ලන් යූස් කරලා තියෙනවා නම් තවත් මේ බත් එක රසවත් කරගන්න කමෙන්ට් එකක් දාගෙන යන්න මට. මොකද ඊළඟ පාර හදනකොට මට පුළුවන් ඒක එකතු කරගන්න. ඒකට තවත් රස කරගන්න පුළුවන් නේ. ඉතින් ඔයාලත් ගෙදරදී හදලා බලන්න. ගොඩක් වෙලාවට මෙහි දුබායි වල නම් ගොඩක් ඉතින් මොන්ගෝලියන් රයිස්, එතකොට නාසි ගුලාන්, බිරියානි ඒ වගේ ඒවා තමයි ගොඩක් කඩවලින් ඉතින් අපිට කන්න තියෙන්නේ. ලංකාවේ නම් හැමතැනම ගොඩක් වෙලාවට කොත්තු තියෙනවා. ඉතින් මෙහෙනම් වැඩි නෑ නේද? ලංකාවේ කඩවලින් ගත්තොත් තමයි. මේ තියෙන්නේ චුට්ටක් දෙන්නවා. මේ අපේ අම්මා ලංකාවෙන් අපිට හදලා යපු මේ chili paste එකක් තමයි මේ තියෙන්නේ. ඉතින් ඒක හරිය රසයි. ඒකෙන් ටිකක් තමයි අපි අර කලින් එකතු කරගත්තේ. දැන් තව ටිකක් අපි එකතු කරා රස වැඩි කරගන්න. චුට්ටක් ස්පයිසි. ඒකට එක පොඩ්ඩක් ඒක එකතු කරගත්තා. දැන් අපි අපේ සීෆුඩ් ටික මේකට එකතු කරගන්නවා. ටික දාලා අපි හොඳට ඒ ටිකත් මික්ස් කරගන්නවා. දැන් ඉතින් අපේ රයිස් එක හැදිලා ඉවරයි. දැන් ඉතින් කන්න තමයි තියෙන්නේ. රස බලන්න තමයි ඕන. දැන් ඉවරයි. ෆයිනලි මේ විදිහට තමයි අපේ මොන්ගෝලියන් රයිස් එකේ ලුක් එක. ඉතින් ඔයාලා කියන්නකෝ හොඳයිද? අද මේ රයිස් එක හැදුවේ made by my husband. මේ තියෙන්නේ ෆයිනල් ලුක් එක ඉතින්. අන්න ගයිස් රයිස් එක. සුවඳයි. අපි දැන් කන්න මෙන්න යනවා. ෆයිනලි අපේ රයිස් එක මේ විදිහට තමයි තියෙන්නේ. මං විශ්වාස කරනවා මේ වීඩියෝ එකෙන් මේ වීඩියෝ එක බලලා ඔයාලත් ගෙදරදී මේ වගේ මොන්ගෝලියන් රයිස් එකක් try කරලා බලයි කියලා. ඉතින් මේ වීඩියෝ එකෙන් දෙයක් ගත්තා කියලා මං හිතනවා. ඉතින් මගේ channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම like එකකුයි comment එකකුයි අනිවාර්යෙන්ම දාන්න. හොඳද? ඔයාලා ගෙදරදී හදලා මොකද උනේ කියලා comment එකක් දාන්න අනිවාර්යෙන්ම. ඉතින් එහෙනම් ගිහින් එන්නම්. Thank you for watching my video. Bye bye.